සාර්ථකයිද ඔබගේ සංකල්පය? අපි හිතුව තරම් විවේචනාවේ නැහැ. මොකද මේ iSmart කියන ඔන්ලයින් බිස්නස් එකේ තියෙන විශේෂත්වය? අපි iSmart එක ඇතුලේ ලොකු වෙනසක් කරලා තියෙනවා. බොහෝ මිනිස්සු ප්‍රමාණයක් මේ වෙද්දි වැළඳගෙන ඉන්නවා. එතනින් නවතිනවද? වසර 10ක් පුරාවට අපි විශ්වාසනීයව සේවය සපයපු කම්පැනි එකක්. කලින් කතා කරන්නේ බයික් එකක් ගැන. නැත්නම් මේක නිකම්ම බයික් එකක් නෙවෙයි. ඉලෙක්ට්‍රික් බයික් එකක්. අනාගතයේ නොදුරු කාලය ඇතුළත මේ දේවල් වලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. 2026න් දැන් අනාගතයට ඉඟියක් ලැබුණා. ඒ ඉඟියට අපි සූදානම්. ඔබ සූදානම්ද? පොසිටිව් හිතන ඔයාලට මම අදත් පුංචි කතාවක් කියන්නද? මෙන්න මේ තුන කරන්න කවදාවත් පසුබට වෙන්න එපා. අංක 1 හොඳම දේ වෙනුවෙන් වෙනස් වෙන්න. අංක 2 ඔයාගේ වටිනාකම හඳුනා ගන්න. අංක 3 ඔයාගේ ඉලක්කයට අවංක වෙන්න. මම දන්නවා මේ ගමන හරි අමාරු ගමනක්, ලීසි නෑ. හැබැයි එහෙමයි කියලා ඔයාගේ මනසට එක්ස්කියුස් එකක් ඩිපොසිට් කරන්න එපා. එහෙම වුණත් ඔයාට දිනන්න හරි අමාරුයි. මේ අමාරු මාර්ගය එනකොට ඔයාගෙන් කවුරුවත් අහන එකක් නැහැ ඔයා හොඳින්ද කියලා. ඉට්ස් ඕකේ, ඒකට කමක් නැහැ. හැබැයි ඔයාට දිනන්න හරි ලේසි මේ මාර්ගය එනකොට. ලෝක ප්‍රසිද්ධ විල් ස්මිත් කියනවා දවසක් ඔයා මිනිස්සු පස්සේ හඹා යන්න එපා. ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබව ගොඩනගන්න. ඔබව ජීවත් කරවන්න. එතකොට ඔබට අවශ්‍ය මිනිස්සු ඔබ පසුපස එවි. ඇවිත් නවතේවි. හරි දේ කරන්න, වටින දේ කරන්න ඔබ අනුන්ගේ අනුමත කිරීම වෙනකන්ද බලාගෙන ඉන්නේ. එහෙම වුණොත් කවදා හරි දවසක ඔබ අසාර්ථක වුණොත්, ප්‍රතික්ෂේප වුණොත් ඒ අවස්ථාවන් වලදී ඔබ දුර්වල වෙයි. ඉතින් මම මේ කියපු කතාවට මේ සාර්ථකත්වයට හොඳම උදාහරණය තමයි මගේ මේ යහපැත්තේ ඉන්නේ. ඔහු නමින් නලින්ද අමරසිංහ. iGrid Holding සමාගම වගේම Be Positive සංකල්පය නැත්නම් iSmart සංකල්පය මේ දෙකම වෙන්න මිනිස්සුන්ගේ අනුමත කිරීම වෙනකන් නම් බලාගෙන හිටියේ. අද කොහෙන්ද මෙහිම සංකල්පයක් නේද? ඉතින් ඔබතුමාට අයබෝවන්. අයබෝවන් දිනිත්‍ය. කතාවට ප්‍රවිෂ්ටයක් විදිහට ඔබතුමාගෙන් මම මෙහෙම අහනවා. දැන් Be Positive සංකල්පය මේ වෙන විට දැන් මාස ගාණක් මේක ව්‍යාප්ත වුණා. ඇත්තට මේ දැන් Be Positive සංකල්පයේ මිනිස්සුන්ගේ වැළඳ ගැනීමේ ප්‍රගමනය මොකක්ද කියන්නේ? මිනිස්සු කොහොමද මේක වැළඳගෙන ඉන්නේ? සාර්ථකයිද ඔබගේ සංකල්පය? දිනිත්‍ය, Be Positive සංකල්පයත් එක්ක අපේ iSmart එක බොහෝ මිනිස්සු ප්‍රමාණයක් මේ වෙද්දි වැළඳගෙන ඉන්නවා. අපි හිතුව තරම් විවේචනාවේ නැහැ. අපි කල්පනා කරේ ඇත්තටම බොහෝ විවේචන මේ සඳහා එයි කියලා. එතකොට අපි ඒකට ඒ සඳහා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් සමාජයේ ගොඩාක් ධනාත්මක පිරිසක් ඉන්නවා කියලා අපිට මේ වෙද්දි කියන්න පුළුවන්. ඇත්තටම කියන්න සතුටුයි. සමාජයෙන් දවසක් හෝ අඩියක් ඉදිරියට යන්න කැමති බොහෝ පිරිසක් තමයි අපේ මේ iSmart එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපේ ඉන්න මේ වෙද්දි ලොකු පිරිසක් ඉන්නවා කස්ටමර්ස්ලා. ඒගොල්ලොන්ට අපි මේ වෙද්දි මේ ධනාත්මක චින්තනයත් එක්ක අපේ ප්‍රොඩක්ට්ස් හොඳ ක්වොලිටි එකක ප්‍රොඩක්ට්ස් හොඳ ප්‍රයිස් එකකට මේ වෙද්දි ව්‍යාපාරයක් විදිහට අපි ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ව්‍යාපාරය ඇතුලේ තියෙන්නේ නිකන් ප්‍රොඩක්ට් එකක් පමණක් නෙවෙයි. ඒ ව්‍යාපාරය ඇතුලේ අපි මේ වෙද්දි සංකල්පයක් සමග සමාජගත වෙලා ඉන්නවා. ධනාත්මක චින්තනය ඇතුලේ අපි යම් දෙයක් සමාජයට කරලා තියෙනවා කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙන විට අපේ මේ Be Positive සංකල්පය ධනාත්මක විදිහට මිනිස්සු අතර ප්‍රචලිත වෙලා තියෙනවා. ඔව්. තව දෙයක් දිනිත්‍ය. ඔයා ඒ වෙලාවේ කිව්වා self motivation එක තමයි ගොඩාක්ම වැදගත්. අපි මේ Be Positive සංකල්පයත් එක්ක අපි හැමතිස්සෙම අපි සමාජයට දෙන්නේ, අපි ප්‍රොඩක්ට් එකක් දෙන්නේ තමන් තුලින් තමාව ධනාත්මක කරවගන්න. අපි මොන දේ කරත් අපි දෙන්නේ අපේ සංකල්පයත් එක්ක අපිව වැළඳ ගන්න. එතකොට ඔයා කිව්වා වගේම අර කරන්න අමාරු ඒ කරුණු තුනම තමන් විසින් තමන් මොටිවේට් වුණොත් ධනාත්මක චින්තනය තුලින් තමන්ට කියාගත්තොත් තමන් පොසිටිව් වෙන්න කියලා මේ ප්‍රොඩක්ට් එකක් අස්සේ ඒ සංකල්පයක් ගැප් කරගෙන අපි
මේ වෙද්දී සමාජය අපිව පිළි අරගෙන තියෙනවා, අපේ ප්‍රොඩක්ට්ස් පිළි අරගෙන තියෙනවා. ඒ ගැන ඇත්තටම කියන්න සතුටුයි. මේ වෙද්දී අපි හිතුවට වඩා මෙය සමාජය වැළඳගෙන තියෙනවා දෙන්න. මේ වෙනකොට ගොඩක් ජනතාව ඔන්ලයින් බිස්නස් වලටනේ කැමති. ඉතින් මේ ඔන්ලයින් බිස්නස් කරනකොට මේ iSmart කියන්නේත් ඔන්ලයින් බිස්නස් එකක්. මොකද මේ iSmart කියන ඔන්ලයින් බිස්නස් එකේ තියෙන අනිත් ඒවාට වඩා තියෙන විශේෂත්වය? දෙනිත්‍ය අපි iSmart එක ඇතුලේ ලොකු වෙනසක් කරලා තියෙනවා. අපි පළවෙනිම වෙනස තමයි අපි ප්‍රොඩක්ට් එකක් විකුණන්නේ. ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්නේ නිකම් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. අපේ සංකල්පයක් එක්ක තමා මේක දෙන්නේ. ඒක තමා ප්‍රධාන වෙනස. දෙවැනි එක තමා මේ වෙද්දී ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ විශ්වාසනීයත්වය ශ්‍රී ලංකාවේ මාකට් එකේ නැතිම වෙලා තියෙන්නේ. මේ වන විට අපි ශ්‍රී ලංකාව මාකට් එකට ලොකු වෙනසක් කරලා තියෙනවා. ඔන්ලයින් ව්‍යාපාරයක් විදිහට අපි විශ්වාසනීය සේවයක් සහ විශ්වාසනීය ප්‍රොඩක්ට්ස් මේ වෙද්දී ලබා දෙනවා. iSmart එක ඇතුලේ බෙස්ට් ප්‍රයිස් එකකට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අපි දෙන්නේ. ලංකාවේ විශ්වාසනීයත්වය ඔන්ලයින් මාකට් එකේ නැති නිසා ලංකාවේ ඔන්ලයින් මාකට් එකේ ගොඩක් දුරට විකුණන්නේ චීප් ප්‍රයිස් එකකට බාල ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඇත්තටම ඔන්ලයින් through ලංකාව ඇතුලේ බඩුවක් ගන්න මිනිස්සු අකමැති. මිනිස්සු කැමති නැහැ. හේතුව බාල ප්‍රොඩක්ට් එකක් තමයි දෙන්නේ. අපෙන් ප්‍රොඩක්ට්ස් ගත්තු සියලුම කස්ටමර්ස්ලා දන්නවා එයාලා බලාපොරොත්තු වුණාට වඩා ඊටාම ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලන්ට හම්බෙලා තියෙනවා. අන්න එතන තමයි අපි වෙනස් වෙන්නේ. ඒ වගේම තමයි අපේ විශ්වාසනීයත්වය තහවුරු කරන්න අපේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ. අපි Facebook එක ගත්තොත් අපේ blue tick එක තියෙනවා. අපි තමා කරන්න කියන එක Facebook platform එකේ blue tick එකක් ගන්න බෑ. අපි හරියටම විශ්වාසනීය කම්පැනි එකක් නෙවෙයි නම්. දෙවෙනි එක තමයි වසර 10ක් පුරාවට අපි විශ්වාසනීයව සේවය සපයපු කම්පැනි එකක්. තුන්වෙනි එක තමයි අපි විශ්වාසනීය සේවයක් ලබා දෙනවා කියන්න අපි අපේම වෙබ්සයිට් එකක් through අපි ඔන්ලයින් platform එකේ මේ වෙද්දිත් අපි ප්‍රොඩක්ට්ස් කරනවා. ඒ වගේම තමා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ කරාට අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් ලබා දෙන්න ඕන නම් ගොඩක් අය කැමති මේ ලංකාවේ මාකට් එකේ වෙලා තියෙන වෙනස, ඒ කියන්නේ නැති කරලා තියෙන දේ නිසා මිනිස්සු එතනට ඇවිල්ලා බලලා ගන්න. ඒක නිසා මේ වෙද්දි අපේ හෝමාගම සහ අතුරුගිරියේ ස්ටෝර්ස් වගේම ෂෝරූම්ස් දෙකක් තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බලලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ගන්න පුළුවන්. ඒ විදිහට ඒ වගේම තමා අපි බෙස්ට් ප්‍රයිස් එකකට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දෙන්න අපේම වෙයාහවුසස් අපි මේන්ටේන් කරනවා සහ හොඳ ප්‍රොඩක්ට් එකක් හැමතිස්සෙම මෙයාලට ඔන්ලයින් through අපි ලබා දීලා තියෙනවා. ඊළඟ කාරණය තමා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ අපි වෙනස් වෙන්නේ කොහොමද? අපේ වෙනස තියෙන්නේ අපි යවන ප්‍රොඩක්ට් එකකට අනිවාර්යෙන් අපේ කම්පැනි එකේ ඉන්වොයිස් එකක් through තමයි යවන්නේ. එතකොට ඕනම අවස්ථාවක අපේ මේ තියෙන ෂෝරූම්ස් වලට ඇවිල්ලා හෝ ඒ ප්‍රොඩක්ට් එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් තියෙනවා. ඒ ආෆ්ටර් සේල්ස් සර්විස් එකෙන් ඒකට කතා කරලා එක්කෝ 1-to-1 අපි මාරු කරලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් ඒ සම්බන්ධව කටයුතු කරන්න අපේ ටීම් එකක් ඉන්නවා. මේ වෙද්දි ලංකාවේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ කරන පොඩි ව්‍යාපාර ගොඩාක් තියෙනවා. මම කියන්නේ විශ්වාසනීයව ඒව කරන්න. එතකොට ලංකාවේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඇත්තටම ලොකු වෙනසක් කරලා විශ්වාසනීයව අනිත් අයටත් මේ සේවාවක් සහ අපේ හොඳ ප්‍රොඩක්ට් එකක් ලබා දෙන්න පුළුවන් අනාගතයේදී කියන එක මම තහවුරු කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්න විදිහට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ iSmart සංකල්පය ඔබතුමා කියවන විශ්වාසය දිනා ගනිමින් තියෙන ඔන්ලයින් බිස්නස් එකක් කියලා. එතකොට මේ දැන් වර්තමාන තත්ත්වය කොහොමද මේ iSmart සංකල්පේ? දිනිත්‍ය කියන්න සතුටුයි. අපි ලංකාව ඇතුලේ මම හැමතිස්සම කිව්වේ බෙස්ට් ප්‍රයිස් එකකට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දුන්නා. ඉතින් අපි ගත්තොත් මේ වෙද්දී අපි මුලින්ම වැඩිම අපේ බාණ්ඩයක ප්‍රයිස් එක තිබ්බේ 5000 8000 10000 අවට. මේ වෙද්දි ඒ බඩු ඒ අපේ දෙන බාණ්ඩය ගන්න මිනිස්සු
දෙපාරක් හිතලා තමා ගත්තේ. ඒකට හේතුව ඒ වෙද්දි ලංකාවේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ තිබ්බ විශ්වාසනීයත්වයක් නැතිකම. අපි මේ වෙද්දි ගොඩනගාගෙන තියෙන විශ්වාසනීයත්වයත් එක්ක රුපියල් 35000 සිට 65000 දක්වා තියෙන අපේ භාණ්ඩ විශ්වාසනීය විදිහට කස්ටමර්ස්ලා මේ වෙද්දි මාර විදිහට ගන්න පෙරබෙලා තියෙනවා. ඒක ගැන කියන්න සතුටුයි. මේ වෙද්දි අපිට එන ඕඩර්ස් අපෙන් ගත්ත කස්ටමර්ස්ලාගෙන් ඒ අහලා එන ඕඩර්ස් වගේම ඒ අපේ ක්වොලිටි එක බලලා අපේ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි එක බලලා අපේ විශ්වාසනීය සේවය අපේ ඉක්මන් සේවය කොහොමද අපි ආෆ්ටර් සේල්ස් විදිහට අපි කස්ටමර්ට කතා කරලා ඒ දේවල් ලබා දෙන්නේ. ඒ දේවල් බලලා මේ වෙද්දි රුපියල් 50000කට වඩා අධික අපි ගාව තියෙන බෙස් ක්වොලිටි ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ මේකේ වටිනාකම ඒ ගාන වුණාට අපි දන්නවා එළිය ෂෝරූම් එකකින් ඔයාලට ගන්න ගියොත් ඊට වඩා වැඩිපුර වියදමක් වෙන ප්‍රොඩක්ට්ස් තමයි අපි මේ වෙද්දි ඒ ප්‍රයිස් එකේ දෙන්නේ. එතකොට ඒ මට්ටමට අපේ විශ්වාසනීයත්වය දියුණු වෙලා තියෙනවා කියලා කියන්න සතුටුයි. ඒ කියන්නේ වර්තමානයේ වෙනකොට මේ iSmart සංකල්පය බොහෝ පිරිසක් හරි ආදරයෙන් වැළඳගෙන ඉන්නවා මට හිතන්නේ මේ විදිහට නේද? එහෙම නේද? ඔව් දිනිත්‍යා. ඇත්තටම මේ වෙද්දී AB පොසිටිව් කියන ධනාත්මක සිතවිල්ලත් එක්ක අපෙන් භාණ්ඩයක් ගද්දී අපේ භාණ්ඩය ලබා ගත්ත කෙනා දන්නවා අපෙන් යන දේවල් ටික. ඒ කියන්නේ අපේ ඉන්වොයිස් එකක් අනිවාර්යෙන් යනවා. ඒ වගේම අපේ මේ ධනාත්මක සංකල්පය සම්බන්ධව අදාළ ලිපියක් එක්ක ඒක කොහොමද ඔයාලා ජීවිතයට ගන්නෙ කියන සම්බන්ධ දෙයක් අපි මේකත් එක්ක යවනවා. එතකොට අපි හිතනවා ඒ පිරිසෙන් ගොඩාක් අය මේක වැළඳගෙන තියෙනවා. ඒ වගේම ඒ අපි යවපු ප්‍රොඩක්ට්ස් වලින් තමන් හිතුවට වඩා තමන්ට ඒ ප්‍රතිලාභය ලැබිලා තියෙනවා කියන එක විශ්වාසනීය විදිහට කියන්න කැමතියි. මේ ආපු ගමන් මාර්ගයේ iSmart සංකල්පය හරි සාර්ථක ගමන් මාර්ගයක ඇවිල්ලා තියෙනවානේ. ඉතින් මීට අමතරව තව මොන හරි දේවල් ඔබතුමා ඒ වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්නවද? එහෙම නැත්නම් මෙතනින් නවතිනවද? ඇත්තටම මෙතනින් ඉදිරියට යනවා. අපේ මේක ඇතුලේ අපි මුලින්ම කියන්න ඕනේ අපි අවුරුදු 10ක් පුරාවට සෝලා සිස්ටම් අතර ප්‍රමුඛ පෙළේ සමාගමක් වුණා. සම්මානලාභී ක්වොලිටි එකට මේ සෝලා සිස්ටම්ස් දෙන ඒ අපි ආරම්භ කරන අවස්ථාවේදී ඒ ශාස්ත්‍රයේ තිබ්බේ ඇත්තටම විශ්වාසනීය සේවයක් දෙන්නේ නැති පිරිසක් එක්ක තමයි තිබ්බේ. එතකොට අපි වසර 10ක කාලයක් ඇතුලේ ඊටාම අනර්ග විදිහට අපේ iGrid Holdings කියන නම හදාගෙන විශ්වාසනීය සේවයක් මේ වෙද්දී කස්ටමර්ස්ලට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි iSmart එකත් එක්ක ධනාත්මක චින්තනයත් එක්ක මුසු කරලා B positive සංකල්පයත් එක්ක මුසු කරලා මේ වෙද්දී ඔන්ලයින් ශාස්ත්‍රයේ අපි ලොකු වෙනසක් කරලා තියෙනවා. මිනිසුන්ට එයාලට හිතුවට වඩා හොඳ quality products හොඳ price එකකට ගන්න පුළුවන් ස්ථානයක් අපි හදලා තියෙනවා. අපි මීළඟ බලාපොරොත්තුව වෙන්නේ අපේ රුපියල් 5000 50000 වගේ items මේ වෙද්දී 5000 සිට 50000 වගේ items quality items. ඒ කියන්නේ price එක මත රඳා පවතින්න එපා. 5000ක් වටින එක ඔයා එළියෙන් ගත්තොත් ඊට වඩා ගොඩාක් වටින item එකක් අපි ලබා දෙන්නේ quality item එකක්. ඒ වගේම තමයි ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා තව වෙනස් items ටිකක් අපේ මේ iSmart එක ඇතුලේ අපේ ව්‍යාපාරයට එකතු කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ලක්ෂ 5ක් අවට ප්‍රොඩක්ට්ස්. එතකොට ඒකට අදාළ විශ්වාසනීය තැනක් අපි ගොඩනගලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් එකට අපි ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන පෙට්‍රල් බයික්ස් වෙනුවට ඉලෙක්ට්‍රික් බයික් එකක් අපි දන්නවා ඉලෙක්ට්‍රික් බයික් එකක් අපි උපරිම උත්සාහ කරනවා ලක්ෂ 5කට වඩා අඩු මුදලකට ලංකාවේ තියෙන වාතාවරණයට හරියන විදිහට ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ලංකාවේ තියෙන මේ සියලු දේවල් වලට ලංකාවේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. අපි ගොඩාක් iSmart එක ඇතුලේ විකුණන්නේ බැටරි සහිත item. මේකත් ඉලෙක්ට්‍රික් බයික් එක කියන්නේ බැටරි එක්ක එන item එකක්. ලිතියම් අයන් බැටරි එකක් එක්ක ලක්ෂ 5කට වඩා අඩු මුදලකට ලංකාවේ අවශ්‍යතාවයට හරියන විදිහට අපි ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තමා අධ්‍යාපන ශේෂ්ත්‍රයට හරියන විදිහට අපි හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලබා දෙන්න. මේ සියලු දේවල් අපි හිතනවා ඒ ව්‍යාපාරයක් දියුණු වීම පමණක් නොවේ අපේ කස්ටමර්ටත් හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් එයාලගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් විදිහ දෙයක් තමයි අපි ඉදිරියටත් ලබා දෙන්නේ. මතකද ඔයාලට 2025 මැද හරියේදී අපි 2026ට පුංචි ඉඟියක් දුන්නා. මං හිතන්නේ මේ වෙනකොට නම් iSmart සංකල්පය ඒ ඉඟියට සූදානම්. මං හිතනවා ඒක හරියටි කියලා. එහෙම නේද සර්? ඔව් දිනිත. මම ඒ වෙද්දි කිව්වා එනර්ජි ෆීල්ඩ් එකට සම්බන්ධ කම්පැනි එකක් අපි හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ ලංකාවටත් කුමන හෝ සේවයක් දීලා ලංකාවේ කස්ටමර්ස්ලටත් මොකක් හෝ ප්‍රතිලාභයක් ලැබෙන විදිහට කම්පැනි එකක් විදිහට අපි ප්‍රතිලාභයක් ලබන්නේ. එතකොට මම ඒ අවස්ථාවේදී ඔයාලට ඉදිරිපත් කරා අපි ලංකාවේ ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තට ඉලෙක්ට්‍රිකල් ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට මාරු වෙන්න නව ආරම්භයක් ගන්නවා. මේක නව ආරම්භයක් පමණයි. ඒකට අපි මූලික වශයෙන් අපේ ප්‍රොඩක්ට් එකක් විදිහට මේ be positive කියන ස්ලෝගන් එකකින් be positive කියන සංකල්පයෙන් එන iBike විදිහට ලංකාවේ වෙනස් කරන ඉලෙක්ට්‍රික් බයික් එකක් අපි ගෙන්නනවා. ඒකට හේතුව අපි බැලුවා ලංකාව ඇතුලේ මොනවාද තියෙන අවශ්‍යතාවය. ලංකාවේ ඉන්නවා ගොඩාක් ඔෆිස් යන අය, ඒ වගේම ටීචර්ස්ලා, ඒ වගේම ලංකාවේ ගොඩාක් පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පෙට්‍රල් ගහලා ලොකු ගමනක් යන්න වුණොත් අපි හිතමු දවස ගානේ ගමනක් යන්න වුණොත් ඒ යන කොස්ට් එක ගොඩාක් වැඩි. එතකොට අපි කල්පනා කරා මේකට හොඳ සොලියුෂන් එකක් දෙන්න ඕනේ. ඉලෙක්ට්‍රික් බයික් එකක් තමයි හොඳ සොලියුෂන් එක. අපි ඒ වෙද්දි බැලුවා මාකට් එකේ මොනවද තියෙන්නේ. එතකොට මාකට් එකේ ගොඩාක් වෙලාවට තිබ්බ ලෙඩ් ඇසිඩ් බැටරි එකක් එක්ක බැටරි එකේ ක්වොලිටි එක හරියට නැති ලොකු ප්‍රයිස් එකකට යන ඉලෙක්ට්‍රික් බයික්ස්. එතකොට අපි උත්සාහ කරා ඒකට දෙන්න හොඳ සොලියුෂන් එකක්. එතකොට අපි ඒකට අපේම අපි try කරලා බැලුවා මොනවද මේ මාකට් එක පිළිගන්න බයික්ස් තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඇත්තටම මාකට් එක ඇතුලේ අපිට අවශ්‍යතාවයට හරියන බයික් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි ලොකු වෙනසක් කරා ලංකාවට ලංකාවේ බ්‍රෑන්ඩ් එකකින් iBike කියන බ්‍රෑන්ඩ් එකෙන් අපේ iGrid ව්‍යාපාර ජාලයේ ලිතියම් අයන් බැටරි එකක් එක්ක. එතකොට මෝටර් කැපැසිටි එක ගත්තොත් ලංකාවේ කන්දක් අදින්න පුළුවන් මට්ටමට ඒක රිසර්ච් එකක් කරලා ඒ මෝටර් කැපැසිටි එක වෙනස් කරලා ඒ අදාළ ස්පෙસિෆිකේෂන් මොකද අපි ඉලෙක්ට්‍රිකල් කම්පැනි එකක්. එතකොට ඒ ඉලෙක්ට්‍රික් වයරින් වල ඒ ගේජස් ඒ ටික වෙනස් කරලා අපි අපේ ප්‍රොඩක්ට් එකක් විදිහට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදිහට ඉස්සරහට ඉලෙක්ට්‍රික් බයික් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ iSmart එක ඇතුලේ. ඒකෙන් ඒක දෙන්නේ ගොඩක් වෙලාවට දෙන්න පුළුවන් අපේ බෙස්ට්ම ප්‍රයිස් එකකට. ඒකයි අපි කියන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් බෙස්ට් ප්‍රයිස් එකකට ධනාත්මක සංකල්පයක් එක්ක මොසු කරලා අපි ලංකාවට දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙදි අපි මීළඟ පඩිය විදිහට ඉලෙක්ට්‍රික් බයික් එක තමයි අපි හිතලා තියෙන්නේ. ඒකේ ගත්තොත් ෆීචර්ස් ලිතියම් අයන් බැටරි එකක් තියෙනවා. කිලෝමීටර් 100ක් වගේ දුරකට යන්න පුළුවන්. මොකද ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ට අවශ්‍යතාවය තියෙන්නේ තමන්ගේ ඔෆිස් එකේ වැඩට ගිහිල්ලා එන්න. එතකොට ඒ කිලෝමීටර් 100 දුර යන්න ලොකු වියදමක් යනවා. රුපියල් 100කට වඩා අඩු මුදලකින් ඒ කිලෝමීටර් 100 දුර එයාට ය아가න්න පුළුවන් නම් රුපියලකවත් කොස්ට් එකක් යන්නේ නැහැ කිලෝමීටරයක් යන්නේ. එතකොට ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මේක මූලිකව කරොත් ලංකාවෙන් තෙල් වලට යන වියදම ඩොලර්ස් විදිහට අපිට මෙහි ඉතුරු වෙනවා. එතකොට ලංකාවටත් ඒක වාසියක්. ඒ වගේම අර අපෙන් මේ ප්‍රොඩක්ට් එක ගන්න කස්ටමර්ට අනිවාර්යෙන් වාසියක් වෙනවා. තෙල් වලට යන වියදම අඩු වෙනවා. එතකොට මේකේ මෝටර් එක ඇත්තටම අපි ගිහිල්ලා බලලා හොඳ පියෝ කොපර් මෝටර් එකක් යූස් කරන්න 1500 වොට් මෝටර් එකක් යූස් කරන්න. ඒක අපි ස්පෙෂල් වෙනස් කරා මේ ලංකාවේ මාකට් එකට හරියන්නේ. මේකේ ෆීචර්ස් ටික ඇත්තටම අපි ඩිසයින් කරේ මේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ලංකාව මාකට් එකට
හරියන ප්‍රයිස් එකකට දෙන්න පුළුවන් විදිහට ඇතුලේ තියෙන හරය ක්වොලිටි විදිහට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා අනාගතේ. බලන්න හරි ලස්සන සංකල්පයක් නේද මේක. iGrid, iSmart, iBike 2026 ඔන්න එගිය තමයි මේක. ඒ වගේම සර් මේ බයික් එකකින් නවතිනවද එහෙම නැත්නම් තව අයිටම්ස් එන්න බලාපොරොත්තු වෙමින් ඉනවද එහෙම නැත්නම් අයිටම්ස් තව එළිදැක්වීමක් කරනවද? මම කියන්න ඕනේ දිනිත්‍යා අපි ගොඩක් වෙලාවට මේකට එන්ට වෙන්නේ ඉම්පෝර්ට්ස් වලින්නේ. ඔව්. එතකොට ලංකාවට තාක්ෂණය ගේද්දී ලංකාව ඇතුලේ අපි හිතන වැලියු එකට යන්න නම් අපි උපරිම ඉම්පෝර්ට්ස් කරත් ඒ ඉම්පෝර්ට්ස් වලින් මම කිව්වා වගේ තෙල් වලට යන වියදම පුළුවන් තරම් අඩු කරනවා. ඒ වගේම තමයි ලංකාවට අපි පවර් ටූල්ස් ගෙනාවත් පවර් ටූල්ස් වලින් එන කර්මාන්ත පැත්තෙන් දියුණුවක් ඇති කරනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කරන්න කොහොමද අපි මේ iSmart සංකල්පය යොදවන්නේ. ඒ වගේම තමයි ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න කොහොමද මේ iSmart සංකල්පය දියුණු කරන්නේ. ඒ වගේම තමයි ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කොහොමද මේ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය දියුණු කරන්න iSmart සංකල්පයෙන් අපි එන්ට වෙන්නේ. එතකොට නව ප්‍රවේශයක් විදිහට ඉලෙක්ට්‍රිකල් ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තට හුරු කරවීමට තමයි අපි මුලින්ම iBike කියන සංකල්පය එක්ක B-positive කියන සංකල්පයත් එක්ක ඉදිරිපත් කරන්නේ. එතකොට මේක පොඩි පිම්මක් විතරයි, පොඩි දෙයක් විතරයි. ඒ වගේම ලංකාවේ මේ ආර්ථිකය දියුණු කරන්න මේ ධනාත්මක චින්තනය ඇතුලේ අපිට දෙන්න පුළුවන් උපරිම සේවය සහ අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම කැපකිරීම අපි කරනවා. ඒක දකින්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට අපි මේක සිදු කරගෙන යන නිසා ව්‍යාපාරයක් විදිහට තමයි අපි මේක කරගෙන යන්නේ. නමුත් ඒක සාධාරණ ව්‍යාපාරයක්. මේක වැරදි විදිහට කෙනෙක්ට ඒක දකින්න පුළුවන්. හේතුව ලංකාවේ මාකට් එක ඇස්සේ ගොඩාක් අය ක්වොලිටි නැති ප්‍රොඩක්ට්ස් ගෙනල්ලා ලොකු ගණන් වලට දෙන අවස්ථා තියෙනවා. අපි උපරිම උත්සාහ කරන්නේ හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. මොකද අපි අවුරුදු ගණනාවක් තිස්සේ පඩියෙන් පඩිය මේ මට්ටමට ඉහළට එසෙව්වේ අපේ ඉන්න විශ්වාසනීය කස්ටමර්ස්ලා. මොකද ප්‍රධාන දේ කියන්න ඕනේ අපි මෙතෙක් මේ එකතු කරගෙන ඉන්න වත්කම තමයි ලොකුම වත්කම තමයි අපේ විශ්වාසනීයත්වය. ඒ විශ්වාසනීයත්වයත් එක්ක අපි පොඩි කාලයක් ඇතුලේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ එච්චර වෙනසක් කරා නම් අපි ඊගාව කාලය ඇතුළත ඔය ශේෂ්ත්‍ර 4 ඔස්සේ ලොකු වෙනසක් කරනවා. ඒක එක විදිහකින් කියලා කියන්න බෑ. ඒකත් අනාගතයට ඉඟියක් දෙන්නම්. අපි අනිවාර්යෙන් ඉදිරියේදී මේ රටේ මිනිස්සුන්ට යම් පියවරක් තියන්න, ධනාත්මක මිනිස්සුන්ට ඊගාව පියවර තියන්න අවශ්‍ය දෙයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලොන්ටත් ලාභයක් ලැබෙන, ඒගොල්ලොන්ටත් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන, රටටත් සේවයක් වෙන විදිහට සාධාරණ ලාභයක් ලැබලා ව්‍යාපාරයක් කරගෙන යාම තමයි අපේ බලාපොරොත්තුව. ඒකට හේතුව සාධාරණ ලාභයක් නොලබා අපිට ආෆ්ටර් සේල් සර්විස් එකක් හොඳ කස්ටමර්ස්ලට සර්විස් එකක් ලබා දෙන්න අමාරුයි. මේක පවතින්න ඕනේ ඔයාලට ඒ සර්විස් එක ලබා දෙන්න නම්. ඒ දේ ඉදිරියේදී අපි අවුරුදු 10ක් පුරාවට කරලා පෙන්නුවා විදිහටම අනාගතයේදීත් කරනවා කියන විශ්වාසය තියෙනවා. මේ වන විට මෙච්චර දුරක් ආවනම් ඉදිරි දුර කොච්චරක් වේද නේද? සර් මේ දැන් quality products කොහොමද best price එකකට දෙන්නේ? එතකොට මොකද දැන් මේකට හේතුවක් තියෙන මොකද රහසක් තියෙන්න ඕනේ. මොකද්ද මේ රහස? ඒක රහස මෙහෙමයි දින්තිය. ඇත්තනම අපේ ව්‍යාපාරය ඇතුලේ අපි රහස් තියාගන්නේ. අපි කැමති ඕනම ව්‍යවසායකයෙක්ට අපි දෙන මේ සංකල්පයත් එක්ක හෝ අපේ මේ මගෙත් එක්ක වැඩ කරපු ගොඩාක් අය දන්නවා ඒ රහසක් තියාගන්න හේතුව අපි දෙන දේ තව කෙනෙක් අද කරගෙන යනවා නම් මොකද රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන්. ප්‍රධාන රහස අපි පළවෙනි දේ අපේ මැනේජ්මන්ට් එක අපි උපරිම උත්සාහ කරනවා මේ මැනේජ්මන්ට් එක ඇතුලේ අපේ ලොසස් අඩු කරගන්න. දෙවැනි ප්‍රධානම කාරණය තමයි අපි අපේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් අපි ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරලා ඩිරෙක්ට් එන්ඩ් කස්ටමර්ට තමයි දෙන්නේ. එතකොට ඒ අතරේදී ඔයාල ඒ කියන්නේ කස්ටමර්ට ලැබෙන ගොඩාක්
මේ වෙද්දි ලංකාව ඇතුලේ ලැබෙන ප්‍රොඩක්ට්ස් අතරමැදියෝ කීප දෙනෙක් හරහා තමා ඒ ප්‍රොඩක්ට්ස් ටික ලැබෙන්නේ. එතකොට ප්‍රයිස් එක ඇත්තටම එයාලට ලැබෙන්නේ වැඩිපුර ප්‍රයිස් එකකට තමයි ලැබෙන්නේ. තුන්වෙනි කාරණය තමයි අපි ඉම්පෝර්ට් කරද්දි හෝ අපි ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරද්දි හෝ එක්ක අපි මැනුෆැක්චර් කරද්දි අපේ ක්වොලිටි එක කියන එක අපි හැමතිස්සෙම ප්‍රධාන වශයෙන් තියාගන්න. ඇත්තටම දැනගන්න කියන්න ඕනේ ඉම්පෝර්ට් කරන අයිටම්ස් වල ක්වොලිටිස් කීපයක් තියෙනවා. හැමතිස්සෙම 1 2 3 විදිහට ක්වොලිටිස් කීපයක් තියෙනවා. ඒ එකම විදිහ බාණ්ඩය දැක්කම එක විදිහ හැබැයි ක්වොලිටි එක අඩු වැඩි වශයෙන් එතකොට ප්‍රයිස් එක එතනින් වෙනස් වෙනවා. අපි හැමතිස්සෙම අපි ගන්නේ ක්වොලිටිම ප්‍රොඩක්ට් එක. මම ඇත්තටම අපි චීන භාෂාවෙන් කියනවා නම් දන්නේ එකම වචනේ කුද ක්වොලිටි කියලා. එතකොට හැමතිස්සෙම ඉල්ලන්නේ එතකොට අපිත් එක්ක ඉන්නේ හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් දෙන සප්ලයර්ස්ලා. හතරවෙනි කාරණය තමයි අපි කොච්චර එහෙම අපි ව්‍යාපාරය කරගෙන ගියත් සමහර අවස්ථාවල ගැටලුකාරී තත්ත්ව එන්න පුළුවන්. කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් මොනවා හරි අයිටම් එකක ගැටලුවක් එන්න අවස්ථාව තියෙනවා. ඒකට හොඳ ටීම් එකක් අපි මේන්ටේන් කරනවා ආෆ්ටර් සේල්ස් වලට. එතකොට ඔන්න ඔය කාරණා 4 ඇතුලේ තමයි අපි මේ ප්‍රොඩක්ට් එක හොඳ ප්‍රයිස් එකකට හොඳ ක්වොලිටි එකකට අපි කස්ටමර්ට ලබා දෙන්නේ. දැන් ඔබතුමා මේ කියපු කරුණුත් එක්ක ඇත්තටම ව්‍යාපාරයක් විදිහට එකට ඉස්සරහට යන්න නම් මැනේජ්මන්ට් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවනේ. මොනවද මේ මැනේජ්මන්ට් එකෙන් ලැබෙන සහයෝගය? අනිවාර්යෙන්ම නිත ව්‍යාපාරයක් පාඩු ලැබුවොත් මැනේජ්මන්ට් එක පැත්තෙන් ලොසස් තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට ව්‍යාපාරය විසින් ලබා දෙන්නේ end customer. මොකද ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක එතකොට ඒකට ඩිරෙක්ට්ලි බලපාන. එතකොට අපිට පුළුවන් නම් අපි මැනේජ්මන්ට් එක ඇතුලේ උපරිම අඩු කොස්ට් එකකින් මේක මැනේජ් කරලා ක්වොලිටි විදියට අවසානයේ දක්වා දෙන්න. එතකොට අපි ගොඩක් වෙලාවට ටෙක්නොලොජි එක යූස් කරලා තියෙන අපේ ඔන්ලයින් ව්‍යාපාරය ඇතුලේ වගේම මේ අපේ සිස්ටම් එක through තමා ගොඩක් වෙලාවට යන්නේ. එතකොට එතනින් අපිට වෙන ලොසස් ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ස්ටොක් වලට ගොඩාක් වෙලාවට බඩු හිර වෙන්නේ නැහැ. ඒ අතරේදී අපේ ඉන්වෙස්ට්මන්ට්ස් අපි ගානට ඒ ප්ලෑන් කරලා තියෙන විදිහට අපි එතකොට ගොඩාක් වෙලාවට ඉන්ට්‍රෙස්ට් වලට අපේ යන්නේ නැහැ. එතකොට ඒ ප්‍රතිලාභය අපි මේ කොස්ට් එකෙන් අඩු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ මේ මැනේජ්මන්ට් එක ඇතුලේ තියෙන තව ගොඩාක් ලොසස් අපි උපරිමේ මට්ටමට අඩු කරලා ඒ කන්ට්‍රෝලින් පාර්ට්ස් වලින් ඒ සියලු ප්‍රතිලාභ අපි උපරිම උත්සාහ කරනවා සාධාරණ ලාභයක් සහිතව මෙය කස්ටමර්ට දෙන්න. එතකොට ඒ දේවල් නිසා තමයි අපි හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ ප්‍රයිස් එකකට කස්ටමර්ට ලබා දෙන්නේ. ගොඩක් වෙලාවට හොඳම දේ හරිම දේ කරන්න යනකොට ඕනම කෙනෙක්ට ඕනම දෙයකදී බාධා ඇති වෙනවා. ඉතින් මේ දේදිත් බාධා ඇති වෙන ඉඩකඩ වැඩි බාධා ඇති වෙලා තියෙන්න පුළුවන්. මොනවද සර් දැන් මේ ස්මාර්ට් සංකල්පය ඇතුලේ ආපු බාධා? දිනිත්‍ය මම කියන්න ඕනේ බාධා කියන වචනයට කැමති නෑ. ඒක අභියෝගයක්. අභියෝගයක් වගේම ඒ වගේ දේවල් අපේ අනාගතය තව දියුණු කරගන්න තියෙන අවස්ථාව. ඒ සිදුවෙන සිදුවීම් ගොඩක් වෙලාවට අපි ව්‍යාපාරයක් විදිහට මම වගේම තනි ව්‍යාපාරයක් නෙමෙයි මේක මැනේජ්මන්ට් එකක් ඉන්න. එතකොට අපි කණ්ඩායමක් විදිහට ඒ අභියෝගය අපිට තව අවස්ථාවක් උදා කරලා දෙනවා ඊගාව ස්ටෙප් එකට යන්න. පළවෙනිම දේ තමයි ඒ කියන්නේ මුලින්ම අපි මේ ඔන්ලයින් ව්‍යාපාරය පටන් ගද්දී පිරිසක් හිටියා ෆේක් ඕඩර්ස් දාපු. හැබැයි අපේ තියෙන සංකල්පය දැකලා අපි ඇත්තටම හරි දෙයක් මේ ලංකාවට කරන්න කියන එක දැකලා ටිකින් ටික අපි අපිත් එක්ක ගමන යද්දී එහෙම දාපු පිරිසත් ඇත්තටම අපෙන් ඈත් වුණා. ඒකට ඇත්තටම සමාජයට ගරු කරන්න ඕනේ. අපිට ගොඩාක් වෙලාවට ආපු පළවෙනි බාධාව තමයි ඒක. ඊළඟ බාධාව තමා ගොඩක් වෙලාවට අපි මේක ක්‍රමයෙන් එකැන ආවේ පඩියෙන් පඩි ආපු කම්පැනි එක. එතකොට අපි ඉන්වෙස්ට්මන්ට්ස් කරද්දී අපි අනාගතයට හිතාගෙන තමා කරන්න ඕන.
ඊළඟ ඒක බාධාවක් විදිහට නෙමෙයි මම දකින්නේ මම අර කිව්වා වගේ අභියෝග වෙනවා. එතකොට අපි හැමතිස්සම ගොඩනගාගෙන තියෙන්නේ ව්‍යාපාරය ඇතුලේ ලොකුම වත්කම විශ්වාසය. එතකොට අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න තියෙන අභියෝගයක් තමයි අපි ලොකු ඒ කියන්නේ ප්‍රයිස් එකකට අදාළ ප්‍රොඩක්ට් එකක් ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා නම් එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් වලට පොඩි බාධාවක් තියෙනවා. බාධාවක් කියන්නේ අභියෝගයක් තියෙනවා. එතකොට ඒකට අපි බලාපොරොත්තු වෙනවා අපේ විශ්වාසය ගොඩනැගීමත් එක්ක සමහර විට ප්‍රී ඕඩර්ස් විදිහට සමහර දේවල් අපිට ඉදිරියට ගෙනත් දෙන්න බලා. එතකොට අපේ විශ්වාසය තහවුරු වෙලා තියෙනවා නම් මම කිව්වා වගේ අපිට කිසිම වෙලාවක අපිට ගන්න බෑ විශ්වාසය කියන වත්කම මුදලට සීමා කරන්න බෑ. එතකොට මං හිතනවා අනාගතයේදී තවදුරටත් අපි මේ ව්‍යාපාරය කරගෙන යද්දී අපි මේ විදිහටම විශ්වාසනීය සේවයක් දෙනවා. ඒකත් එක්ක ඒ අභියෝගය ඉදිරියට ජය ගන්නත් පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඊට අමතරව මට කියන්න තරම් ඇත්තටම ලොකු අභියෝගයක් ඇවිල්ලා නැහැ. පොඩි දේවල් මේ ව්‍යාපාරයක් කරගෙන යද්දී සියලු දෙනාම දන්නවා ව්‍යවසායකයන් දන්නවා සහ සිල්ලර කඩයක් කරත් ඒ අයත් දන්නවා පොඩි දේවල් සාමාන්‍ය අභියෝග එනවා. මම කියන්නේ ව්‍යවසායකයන් විදිහට ව්‍යාපාරිකයන් විදිහට වගේම අපේ ශ්‍රී ලංකාවේ ජනතාව විදිහට අපිට හෙට කියන එක තීරණය කරන්න පුළුවන් අද දවස ඇතුළත. අතීතය කියන එක තීරණය කරන්න බෑ. ධනාත්මක සංකල්පයකින් be positive කියලා හිතලා ඒ එන අභියෝගවලට ඒ අදාළ පියවර නිසි පරිදි ක්‍රියාත්මක වුණොත් ඒ අභියෝග ඕන එකක් ජයගෙන මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ සියලු දෙනා ඉදිරියටම යන්න ධනාත්මක වෙන්න be positive කියන සංකල්පයත් එක්ක බාධා කියන්නේ අභියෝගයක් පමණ ඒ ජය ගන්න පුළුවන්. සර් අපි දැන් කලින් කතා කරන්නේ බයික් එකක් ගැන. මේ බයික් එක ගැන කතා කරනකොට පාරිභෝගිකයන්ට දැනගන්න අවශ්‍ය විශේෂ දේවල් ප්‍රමාණයක් තියෙනවා. මිල, එතකොට සර්විස් එක, එතකොට ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන්ස්. අපි පොඩක් ඒ ගැන කතා කරොත් මලින්ම කියන්න ඕන දේ නැත්තා මේක නිකම් බයික් එකක් නෙමෙයි. ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඒක තමයි විශේෂත්වය. ඉලෙක්ට්‍රික් බයික් එකේ විශේෂම අංග දෙක තමයි බැටරි එක සහ මෝටර් එක. ඒ බැටරි එක අපේ ලිතියම් අයන් බැටරියක් එන්නේ සයිකල්ස් 2000ක් යන්න පුළුවන් 72 volt 30 ampere hour බැටරි එකක්. එතකොට කිලෝමීටර් 100ක් දුරට යන්න පුළුවන්. මෝටර් එක 1500ක මෝටර් එකක්. එතකොට මෝටර් එකේ කැපැසිටි එකත් එක්ක තීරණය වෙනවා වේගය කියන එක. වේගය එතකොට පැයට කිලෝමීටර් 60ක් දක්වා යන්න පුළුවන්. අපි මේ දෙක තීරණය කරේ ලංකාවේ ගොඩාක් මිනිසුන්ගේ අවශ්‍යතාවය තියෙනවා. අපි උත්සාහ කරන්නේ ඇත්තටම එදිනෙදා කටයුතු ටික කරගන්න මිනිස්සුන්ට. එතකොට කොළඹ සිටින මිනිස්සෙක් වුණත් කඩේකට යන්න ඒ වගේ දෙයකට මේක බ්‍රෑන්ඩඩ් විදිහට අපි ලස්සන පෙනුමකින් ගෙනල්ලා තියෙනවා. කළු පාට, අලු පාට, සුදු පාට සහ රතු පාට විදිහට කලර්ස් තියෙනවා. ඔය දෙක තමයි ස්පෙෂල්. ඒ වගේම තමයි NFC කියන තාක්ෂණය අපි පාවිච්චි කරලා තියෙන ස්ටාර්ට් කරන්න කාඩ් එකකින් මෙහෙම තියලා ස්ටාර්ට් කරන්න පුළුවන් ලක්සරි වෙහිකල් එකක වගේ තියෙන තාක්ෂණයක්. ඒ තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. ඒ වගේ තමයි මේකේ ස්ටැබිලිටි එක ගැන ගොඩාක් අපි හිතුවා මේ බයික් එකේ යද්දි බ්‍රේක් ගහපු ගමන් ටක් ගාලා මේක නැවතිලා යාලට මේ හරියට ස්ටේබල් විදිහට මේක යන්න බැරි නම් ගොඩක් වෙලාවට ඕකේ අපි දැකපු ටෙක්නිකල් ඉෂුස් ටික ඒවා ටික ඔක්කොම කරෙක්ට් කරලා තියෙන්නේ ඉස්සරහා සහ පිටුපස දෙකම ඩිස්ක් බ්‍රේක් තමයි අපි ඒක නිසා පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒ තාක්ෂණයත් ඒකෙදි ගොඩක් දුරට තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. ඊළඟ කාරණය තමයි අපි මේකෙදි ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රික් වයරින් එක අපි ගිහිල්ලා මැනුෆැක්චර් කරන තැනට ගිහිල්ලා අපේ එන්ජිනේරුවන් එක්කම ඒ එන්ජිනේරුවත් එක්ක කතා කරලා අපිට ස්පෙෂල් විදිහට ඒ වයර් ගේජස් හදලා ඒ අවශ්‍ය තාක්ෂණය උපරිම විදිහට අපි මෙතෙන්දී භාවිතා කරා. මොකද මේක අපේ අනාගතයේ තීරණය වෙනවා අපේ බ්‍රෑන්ඩ් එකක්. එතකොට මේකින් නවතින
තැනක් නෙමෙයි නිසා අපි අනාගතයට හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි දෙන්න ඕනේ. මේ ධනාත්මක සංකල්පයත් එක්ක මොකද be positive කියන ස්ලෝගන් එකත් එක්කයි බයික් කියන නමින් ඉන්නේ. එතකොට අපි ඒ ටික ස්පෙෂලි ටෙක්නිකල් දේවල් ටික හොඳම විදිහට හදලා තමයි මේ බයික් එක ලංකාවේ මිනිස්සු අතට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය ඔයා අහුවේ සර්විසස් සම්බන්ධව අපේ සියලුම ඇක්සසරීස් ටික අපිට මේත් එක්කම එනවා. මොකද පළවෙනි දේ කියන්න ඕනේ අපි ක්වොලිටි එකක් නැත්තම් සර්විස් එකක් දෙන්න බැරි නම් iSmart එකේ කිසිම දෙයක් අපි සෙල් කරන්නේ නැහැ. හේතුව මුලින්ම මේක ආරම්භ කරන්න කලින් මාස 3ක් 6ක් අතර කාලයක් iSmart එකේ අපි ප්‍රොඩක්ට්ස් ගෙනල්ලා මගේ ඉන්න මම දන්නා අපේ මේක ඇතුලේ ඉන්න මේ ස්ටාෆ් එකේ පිරිස වගේම අපේ යහළුවන්ට දීලා ඒ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි චෙක් කරලා තමයි ඒ අදාළ ප්‍රොඩක්ට්ස් ටික විතරයි අපි ගෙනාවේ. ඒ වගේම තමයි මේකත් උපරිම වශයෙන් අපි ක්වොලිටි එක කියන එක හොඳටම බලලා තමයි මේක අපි තීරණය කරේ. එතකොට ඒ සර්විස් එක කියන එක අනිවාර්යෙන් මේකත් එක්කම අපි ගේනවා අපේ ඇක්සසරීස්. ඕනම අවස්ථාවක අපෙන් ගන්න දේවල් වලට අපි ෆ්‍රී සර්විස් සහ ලබා දෙනවා වගේම ඒ අදාළ සර්විසස් අපි අදාළ කාලයේදී හරි විදිහට ලබා දෙනවා. ඒක ඒ විශ්වාසනීයත්වය මම කියන්නේ අපි තහවුරු කරලා තියෙන මේ දේවල් එක. මොකද අවුරුදු 10ක් පුරාවට සෝලා වගේ ශේෂ්ත්‍රයක ඉලෙක්ට්‍රිකල් පැත්තේ ඉන්ජිනියර්ස්ලා ඉන්න මේ අපි සෝලා කර්මාන්තයේ සෝලා සිස්ටම්ස් සෝලා පවර් සිස්ටම්ස් වගේ තැනක ඉඳලා අපි මේ වගේ දෙයක් කරන්නේ. මොකද ටෙක්නිකලි අපිට ඒ සර්විසස් ටික අනෙක් කාටත් වඩා දෙන්න පුළුවන් ඉංජිනේරු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. තුන්වෙනි කාරණය තමයි ඔයාලා කොහොමද මේක මිලදී ගන්නෙ කියන එක. ඒකෙදිත් මම කියන්න ඕනේ මේක උපරිම වශයෙන් අතරමැදියන්ට යන ප්‍රමාණය අඩු කරලා අපේ එන් කස්ටමර්ට හොඳම ප්‍රොඩක්ට් එක දෙන විදිහට අපි උත්සාහ කරනවා ලබා දෙන්න. මොකද සමහර ගොඩක් වෙලාවට පල්ලෙහාට බෙදලා ගියොත් අපිට හොඳ ප්‍රයිස් එකකට ලබා දෙන්න බෑ. ඒක නිසා මේකට අවශ්‍ය නම් මේ අවස්ථාවේදී වුණත් අපිට ජනවාරි අවසානයේ වෙද්දී අපේ මේ ප්‍රොඩක්ට්ස් දෙනවා. අපේ නම්බර්ස් ටික පහලින් දාන්නම්. ඒ නම්බර්ස් වලට කෝල් කරලා ඒ ඕඩර්ස් අවශ්‍ය නම් අපේ සම්පූර්ණ විස්තර අරගෙන ඒ ඕඩර්ස් ප්‍රී ඕඩර්ස් විදිහට මේ කාලයේදීම ඕනනම් ලබා දෙන්න පුළුවන්. මිලදී ගද්දී මූලික අධ්‍යයනයේදී මොකද අපි කොච්චර ක්වොලිටි එක ගැන ඔන්ලයින් මාකට් එක ඇතුලේ කිව්වත් අපි දන්නවා ලංකාවේ අපි මේක විශ්වාසනීය විදිහට දෙන්න ආරම්භ කරාට මේ වෙද්දි තියෙන වාතාවරණය ගොඩාක් පිරිසකගේ ඔළුවේ තියෙන්නේ ඔන්ලයින් එකෙන් ආවොත් එහෙම හොඳ භාණ්ඩයක් නොලැබෙනවා කියන තැන. ඒක නිසා අපි ඔන්ලයින් මාකට් එක ඇතුලේ ඕනම කෙනෙක්ට ඒක ඕඩර් කරා කියලා ලබා ගැනීමේ හැකියාව තියෙන ෆ්‍රී ඩිලිවරි කරනවා. නමුත් ඒ එන කන්ටැක්ට්ස් through අපි හැම විටම අපේ ලංකාවේ අපේ වාහන යනවා ට්‍රාන්ස්පෝර්ට් කරලා. එතකොට ඒ අවස්ථාවකදී බලලා ප්‍රොඩක්ට් එක ක්වොලිටි එක ඒ තැනේදී බලලා එයාලට ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඉදිරියේදී ලංකාව පුරාම අපේ ජාලය ව්‍යාප්ත වෙනවා. එතකොට ඒ අවස්ථාවලදී ඔයාලගේ පැත්තට එද්දී ඒ තැනින් ගන්නත් පුළුවන්. පළවෙනිම දේ කියන්න ඕනේ මේ මූලික අධ්‍යයනයේදී මේ අවස්ථාව මුලින්ම තියෙන්නේ පොඩි පිටසක් වෙන්න පුළුවන්. අනාගතයේදී තව දේවල් වලට අපි යොමු වෙනවා. ඒ දේවලුත් කරගන්න පුළුවන්. අහපු ගැටලුව එතකොට ටෙක්නිකල් පැත්ත ගත්තොත් අපි ඒ සම්බන්ධව ස්පෙෂල් විදිහට මෙහෙන් ෆැක්ටරි එකට ගිහිල්ලාම බලලා තියෙනවා. ඒ බලලා තමයි අපි ඒ ටික මේවා කරේ. සර්විසස් පැත්ත දෙපාරක් මේක ආරම්භ කරන්න කලින් කල්පනා කරලා ඒ ටෙක්නිකල් හරියටම කරලා සහ ඊට අදාළ සියලු දේවල් මෙහි ඇතිව තමයි අපි මේක ආරම්භ කරන්නේ. ඒක ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. තුන්වෙනි කාරණය කොහොමද මිලදී ගන්න? මිලදී ගන්න අපිට දැන්ම උනත් අපේ
මේ අංකවලට කතා කරලා අපිට ඒ විස්තර ලබා දෙන්න. එහෙම අවශ්‍යතාවය ඇති පිරිස විතරක් මේක ගන්න. ප්‍රධානම කාරණය කියන්න ඕනේ මේ දේ ගන්නව නම් ධනාත්මක සිතිවිලි තියෙන P positive සංකල්පයත් එක්ක යන පිරිස අපිත් එක්ක යමු. මොකද අපි මේ දේ ආරම්භ කරේ මේ ධනාත්මක සංකල්පයක් එක්ක. බෙස්ට් ප්‍රයිස් එකකට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ලැබීම ඒක ඔබට ලැබෙන හොඳම වාසිය. ඒක ASCII ඔයාට ලැබෙන දීර්ඝ කාලීන මොටිවේෂන් එක, සෙල්ෆ් මොටිවේෂන් එක, ඒක ඔයා ගන්න, ඒක කවදා හරි ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්නම හේතුවක්. එතකොට මං හිතනවා අනාගතයේදී ගොඩක් පිරිසක් මේකට මේ වටා එකතු වෙයි කියන එක. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමති මොනවාද future ideas? දිනිත්‍යා මුලින්ම කියන්න ඕනේ future ideas කියන්න කලින් අපි අපේ අතීතයේ ඉඳන් කතා කරොත් අපි renewable energy පැත්තෙන් තමයි ලංකාවට සේවයක් කරන්න සහ අපේ ව්‍යාපාර ජාලය ආරම්භ කරේ. එතකොට අපි කල්පනා කරේ අපි කරන දේ මත ව්‍යාපාරයක් විදිහට දියුණු වෙද්දී අපේ කස්ටමර්ස්ලා කියන්නේ ශ්‍රී ලාංකික ජනතාව දියුණු වෙනවා. දෙවෙනි කාරණය තමයි ලංකාවට ඒකේ දියුණුවක් අත් වෙලා තියෙනවානේ. තුන්වෙනි කාරණය ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාර ජාලය දියුණු වෙන්න ඕනේ. ඒකෙන් මේ ලංකාව ඇතුලේ රැකියා අනාගතේ ගොඩාක් බිහි වෙන්න පුළුවන්. එතකොට ඒ අපිත් එක්ක ඉන්න පිරිස දන්නවා නිදහස් සාමකාමී පරිසරයක නිදහසේ වැඩ කරන පිරිසක් අපිත් එක්ක මේකේ ඉන්නේ. නිදහස් සිතිවිලි එක්ක හොඳ ගමනක් යන පිරිස. එතකොට ඒගොල්ලොන්ට දෙයක් වෙන්න ඕනේ. එතකොට ව්‍යාපාරය දියුණු වෙන්න නම් සාධාරණ ලාභයක් ලබන්න ඕනේ. එතකොට තමයි අපේ ඉන්න මුලින් ඉඳන් හිටපු කස්ටමර්ස්ලට අපිට හොඳ ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙන්න ඕනේ. එතකොට ප්‍රධාන කාරණය තමයි ලංකාව දියුණු වෙන්න නම් අපි ලංකාව දියුණු වෙන ශේෂ්ත්‍ර ඔස්සේ අපේ ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න ඕනේ. ඒ ඉන්වෙස්ට්මන්ට්ස් මම දකින ප්‍රධාන ශේෂ්ත්‍රයක් තමයි බලශක්තිය පැත්ත. එතකොට අපේ ආරම්භය සෝලාර් සිස්ටම්ස්. එතකොට ලංකාවේ තියෙන සෝලාර් සිස්ටම්ස් මේ වෙද්දී අපි උපරිම උත්සාහ කරන්නේ මේ ව්‍යාපාරය ඇතුලේ ඉතා විශාල ධනයක් සහිත පිරිසට දෙනවට වඩා ඒ එන කර්මාන්ත වලට අපි උපරිම සේවයක් දෙනවා අපිට එනවනම් අපි ඒ වුණාට අපි ફોකස් කරන ඒරියා එක තමයි අපේ ඉන්න ගම්බද මිනිස්සු, නගරයේ මිනිස්සු. ඒ කියන්නේ දියුණු වෙන්න පොරබදින ධනාත්මක මිනිස්සු පිරිස. එතකොට ඒගොල්ලන්ට අපි සෝලාර් ව්‍යාපාරය ඇතුලේ සෝලාර් සිස්ටම් සහ රිනබල් එනර්ජි පැත්තේ අයිග්‍රිඩ් හෝල්ඩින්ග්ස් පේජ් එකේ බලන්න පුළුවන්. අපේ පැකේජස් තියෙනවා. ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට සෝලාර් වෝටර් පම්ප්ස් කොහොමද අපි ඒක දීලා තියෙනවා සහ රිනබල් එනර්ජි පැත්තෙන් බිල් එක අඩු කරගන්න අපි සෝලාර් සිස්ටම්ස් දීලා තියෙනවා. දෙවෙනි කාරණය අපි මම දකින්නේ එනර්ජි පැත්ත. දෙවෙනි කාරණය ට්‍රාන්ස්පෝර්ටේෂන්. ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් දෙයක් ට්‍රාන්ස්පෝර්ටේෂන් වලින් තෙල් ගෙන්නන එක නවත්වන්න පොඩි හරි අපි දායකත්වය ලබා දෙනවා. ඒකට අරමුණක් විදිහට අපි ඉලෙක්ට්‍රික් බයික් පැත්තට යමු වුණා. ඒ වගේම ඒ ඉලෙක්ට්‍රික් ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තේ ගොඩාක් ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණය තමයි මම ඊටාම කැමති කාරණයක් ව්‍යවසායකත්වය. iSmart සංකල්පය ASCII කොහොමද දියුණු කරන්නේ? අනාගතයේදී ඔයාලට ඒ ගැන විස්තර දෙන්නම්. ඒක ASCII ලංකාවේ ඉන්න ව්‍යවසායකයා මේ iSmart එකත් එක්ක එකතු වෙලා කොහොමද ලංකාවේ නිෂ්පාදන පිටරට මාකට් එකකට දෙන්න කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා අනාගතයේදී ඔයාලට අපි ඒක ගැන අයිඩියා එකක් දෙන්න. හතරවෙනි එක තමයි ලංකාවේ අධ්‍යාපනය ඩිජිටලයිස් කරන්න අපෙන් දායකත්වය දෙන්න පුළුවන් කොහොමද? ලංකාවේ අධ්‍යාපනය කියන එක දියුණු වෙන්න ඕනේ. ලංකාව දියුණු වෙන්න නම් එතකොට ඒකට අදාළව අපි ව්‍යාපාරයක් විදිහට කොහොමද ආරම්භ කරන්න පුළුවන් මේක දියුණු කරන්න. ඒකෙන් එතකොට අධ්‍යාපන ශාස්ත්‍රය දියුණු කරන්න අපි දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද?
ඊළඟ කාරණය තමා මම කිව්වා වගේ කෘෂිකාර්මික පැත්ත ලංකාව ඒ අපි දන්න ඉතිහාසය කෘෂිකාර්මික රාජ්‍යයක්. එතකොට එය කෘෂිකාර්මික පැත්තෙන් අපි දියුණු කරන්න අපේ අයිග්‍රිඩ් හෝල්ඩින්ග්ස් ආයතන iSmart සහ B positive සංකල්පයත් එක්ක එකතු වෙලා අපි ඉදිරියේදී කොහොමද මේ සමාජයට දෙන්න පුළුවන් දායකත්වය කියන එක ගැන මේ වෙද්දී අපි ශේෂ්ත්‍ර කීපයක් ඔස්සේ වැඩ කරගෙන යනවා. එතකොට අනාගතයේ නුදුරු කාලය ඇතුළත මේ දේවල් වලට බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ ඒ දේවල් වලින් ධනාත්මකව ඔයාලට දියුණු වෙලා ශ්‍රී ලංකාවත් දියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ විදිහ අපි සාධාරණ ව්‍යාපාරයක් ඇතුලේ මේ අයිග්‍රිඩ් හෝල්ඩින්ග්ස් කියන ආයතනය අනාගතයේ දියුණු කිරීම තමයි. ඒක දියුණු කරන්නේ කාණ්ඩ 4කට මම කිව්වා වගේ. පළවෙනි දේ ව්‍යාපාරයේ දියුණු වෙන්න ඕනේ. දෙවෙනි එක ඒ ව්‍යාපාරයේ දියුණු වෙන්නේ මොකටද? ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් ශේෂ්ත්‍ර ඔස්සේ දියුණු විය යුතුයි. ලංකාව දියුණු වෙන්න ඕනේ. තුන්වෙනි එක ලංකාව ශ්‍රී ලාංකිකය තමයි අපේ කස්ටමර් දියුණු වෙන ශේෂ්ත්‍ර ඔස්සේ දෙන කස්ටමර් දියුණු වෙන්න ඕනේ. එතකොට මේ ව්‍යාපාරය ඇතුලේ ඉන්න අපේ ඉන්න කාර්ය මණ්ඩලය ඒ පිරිස දියුණු වෙන්න ඕනේ. ඒ සියලු දේ හඳා පවතිනවා ජාලයක් විදිහට. ඔය හතරම දියුණු කරන එක තමයි අනාගත බලාපොරොත්තු. 2025න් 2026ට ඉගියක් ලැබුණා. ඒ 2026 ඉගිය නම් මේ වෙනකොට සාර්ථකයි. 2026න් දැන් අනාගතයට ඉගියක් ලැබුණා. ඒ ඉගියට අපි සූදානම්. ඔබ සූදානම්ද?